ලෙන්ත කාලයේ 5 වෙනි සතියේ බ්‍රහස්පතින්දා දවසේදී දෙවියන් වහන්සේ ඔබට කුමක්ද කියන්නේ? ගීතාවලිය 105 වෙනි ගීතිකාවේ පද කිහිපයක්. සමිදානන්ද එතුමන්ගේ බලයද සොයා බලන්න. එතුමානන් හමුව නිතරම සොයන්න. එතුමානන්ගේ මෙහෙකරු වූ ඊශ්‍රායල් වංශයෙනි, එතුමන් තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමන් කළ පුදුම ක්‍රියාද, එතුමානන්ගේ ආශ්චර්යයන්ද, එතුමන් දුන් විනිශ්චයන්ද සිහි කරන්න. එතුමානෝ අපේ දෙවිඳානෝය. එතුමානන්ගේ විනසය මුළු පොළොවේහිය. එතුමන් පරම්පරා දහසක් දක්වා අනකල සිය ගිවිසුම සදහටම සිහි කරන සේක. පුදු ගීතාංජලි 92 වෙනි ගීතිකාව. එන්න යන්න මහා පියාගෙන වහනට, පියාගෙන වහනට, පියාගෙන වහනට. එන්න යන්න මහා පියාගෙන වහනට, එහි සොම්නස වේ, සොම්නස වේ, සොම්නස වේ. වැඩිම දුරක් නැත්තේ පියාගෙන වහනට, පියාගෙන වහනට, පියාගෙන වහනට. වැඩිම දුරක් නැත්තේ පියාගෙන වහනට, එහි සොම්නස වේ, සොම්නස වේ, සොම්නස වේ. ජේසු ක්‍රිස්තු මග වේ පියාගෙන වහනට, පියාගෙන වහනට, පියාගෙන වහනට. ජේසු ක්‍රිස්තු මග වේ පියාගෙන වහනට, එහි සොම්නස වේ, සොම්නස වේ, සොම්නස වේ. ජේසු ක්‍රිස්තු එළියයි පියාගෙන වහනෙහි, පියාගෙන වහනෙහි, පියාගෙන වහනෙහි. ජේසු ක්‍රිස්තු එළියයි පියාගෙන වහනෙහි, එහි සොම්නස වේ, සොම්නස වේ, සොම්නස වේ. සාමය ප්‍රේමය වේ පියාගෙන වහනෙහි, පියාගෙන වහනෙහි, පියාගෙන වහනෙහි. සාමය ප්‍රේමය වේ පියාගෙන වහනෙහි, එහි සොම්නස වේ, සොම්නස වේ, සොම්නස වේ. එක්ව නටමු ගයමු පියාගෙන වහනෙහි, පියාගෙන වහනෙහි, පියාගෙන වහනෙහි. එක්ව නටමු ගයමු පියාගෙන වහනෙහි, එහි සොම්නස වේ, සොම්නස වේ, සොම්නස වේ. පසසම් අප සමිඳුන් පියාගෙන වහනෙහි, පියාගෙන වහනෙහි, පියාගෙන වහනෙහි. පසසම් අප සමිඳුන් පියාගෙන වහනෙහි, එහි සොම්නස වේ, සොම්නස වේ, සොම්නස වේ. එහි සොම්නස වේ, සොම්නස වේ, සොම්නස වේ. ඒ පියාගේ නිවහන කොහෙද හම්බ වෙන්නේ? ඒ පියාගේ නිවහන කොතැනකදීද හම්බ වෙන්නේ? ජේසු ක්‍රිස්තුන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ගති පැවතුම්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අගාපේ ප්‍රේමය ඇති තැන ඒ නිවහනයි. එක ඔබගේ නිවහන තුල සිදුවන්නට පුළුවන් දෙයක්. ඔබගේ නිවහන කිව්වම ඔබගේ හදවත නැමැති ඒ නිවහන තුල උන්වහන්සේගේ ඒ ආශ්‍රය තියෙන හැම මොහොතකදීම ඔබ යන එන හැම තැනක්ම දෙවියන් වහන්සේගේ නිවහන බවට පත්වෙන්න යනවා. මොකද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට කියලා දුන්න ඒ ආදරය, ඒ ප්‍රේමය තුල, ඒ අගාපේ ප්‍රේමය තුල ගමනක් යනකොට ප්‍රේමවන්ත අයවරුනි, ඔබට
ඒ නිවහන ගොඩනගන්න පුළුවන්. ඔබ ඉන්න හැම තැනක්ම, ඔබ ආශ්‍රය කරන හැම කෙනෙකුටම ඒක උන්වහන්සේ ඉන්න නිවහන බවට පත් වෙන්නට යනවා. ඒ නිසා අපේ ජීවිත මේ චතාරිකයේදී ඒ උන්වහන්සේගේ නිවහන බවට පත් කරගන්න ඒ ක්‍රියාවලිය, ඒ පෞකාර ස්වභාවය දැනගෙන, මගේ පෞකාර ස්වභාවය දැනගෙන එයට ගෝචර වෙලා එය අවබෝධ කරගෙන උන්වහන්සේගේ කුරුසි පාද පාමුල පසුතැවිලා ප්‍රේමී මිනිසෙක් වෙන්නට උන්වහන්සේ දෙන ඒ ආරාධනාවට අපි අවනත වෙමු. ප්‍රතිචාර දක්වමු. එසේ කරන්ට ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාද මඟ පෙන්වීම, සුදාත්ම කරුණාව ලැබෙනසේක්වා. ජේසු පිටයි.